Hi guys. අද අපි යන්න හදන්නේ අපල් කඩන්න. අමාලි තමයි තන චූස් කරගත්තේ. ඉතින් ගිහිල්ලා බලමු කොහොමද කියලා විස්තරي. මං හිතනවා හොඳ වෙයි කියලා. අද හැබැයි වැස්ස දවසක් පොඩි. බලමු ගිහිල්ලා ඉතින් මොකක්ද කියලා. බහු වැස්සක් නෑනේ. හිතනවා ඉතින් වහින්න නැති වෙයි කියලා බට් මැප් එක බැලුවා මැප් එකේ නම් වැස්සා. බලමු ගිහිල්ලා කොහොමද කියලා විස්තරي. එන හම්බෙන්. ඉතින් guys මේ අද අපි වයිෆුයි යාළුවෝ දෙනෙක් එක්ක ආවේ කපල් එක මේ ගමේ කපල් එක මේ ගමනේ දීල්ල බලමු ඉතින් කොහමද කියලා ඉස්තරයි පොඩි හිතරක් තියෙන ජගට් එක දාගත්තා කොහොමද තමයි ඉතින් ඇඩ්‍රස් එක තියෙන දණ තියෙන්නේ මම හිතන්නේ ස්ට්‍රෝබෙරිත් තියෙන අතුලනේ ස්ට්‍රෝබෙරි ඔක්කොම තියෙන ඉතින් මෙහෙම තමයි මම දන්නේ රිසෙප්ෂන් එක කොහෙද කියලා තියෙන්නේ මේ අර යාලා බෑග් එක මම හිතන්නේ මෙතන තියෙනවා අපිට බෑග් එක ගන්න පුළුවන් Apple dan yang mana dikira-kira ini kombin dia berarti Australian ini Apple ini Apple kombin ini kita tinggal dulu aku dapat Apple karan mana istri karan mana istri karan itu aku dah kakak ini dinner dah aku ada Do you want to pay for? Do you want to pay? Okay. मैं साले करने दिए नहीं मैं मतलब प्राइस कम दिए मैं छोटी बैग का आऊँ तो मैं क्या करने दिए नहीं मैं क्या अभी करने Apple के दिए रहता कौन होता नहीं अभी काढ़ा गया ला 12 वाला नहीं वाला और बैग क्या कौन है नहीं वेट टेक ओ एक क्या तीन आने नहीं अभी दिन ना अब कान लेने आने बैठी है पर कान लेते नहीं इतनी मैं भाई अभी खाना वाना गन्ना पुलवाम बट एक क्या तीन मैं हिते नहीं मदिनों तो ये लोना मैंने गाइस Apple दिन में इतनी थी हम तो मैं दिए नहीं बातू पार्ट Apple मध्य में तीन हमारे क्या तीन क्या लगा मुझे नहीं कि बहुत तीन लगा मुझे ना मुमकिन नहीं मैं बातू पार्ट Apple Apple का किसी मिला नहीं हाथ में वोट का पे आलू में फोटो करना होता ही नहीं इन गाइस मैं ओविन लास्ट टाइम था ना पे ना होने ना आई थिंक मैं Apple का रहने दे अबे देखा मैं आसी थी ना नहीं गोड़ा क्या Apple बैठला पे ना Apple watt නැති යනවා ඉතින් අපි Apple ගස් ගොඩක් තියෙනවා මාළේ ඉතින් මැනිකේ කඩන්න මැනිකේ ඔම ඉන්න අපි හොඳ ඒවා කඩමු ඔව් වැඩන්නනේ බොරුවට අපරාධනේ මේ බෙරි නේද අර බෙරි කමුනේ බෙරි ගෙඩියක් කනවා මැනිකේ ඉතින් මම කඩන්නේ නැහැ බෙරිත් තියෙනවා මම කඩන්නේ නැහැ නේ කැඩුවා හැබැයි මේ පැහිලම නෑ ඒවා නෑ මං හිතන්නේ ಜಾති වල හැටි වෙන්නත් පුළුවන් නේ ඒ කියන්නේ මේ පාට දෙකෙන් තියෙන්නේ නේ ඉතින් guys සන්තෝසයි Apple දැක්කා Apple මීට කලින් දැක්ක දැන් මේ මෙහෙම සුවදත් වෙනවා අනිත් එක මෙහෙම ගොඩාක් Apple ගස් දැක්ක මේ first time නේ යමු ඉතින් අපි Apple ගස් අස්තරින් කොහොමද කියලා විස්තරය ඔයගොල්ලන්ට ඉතින් අත්දැකීම දෙන්න තමයි හදන්නේ මේ අමාලි Apple ඇල්ලෝ ගම්ම වැට අතර එනවනේ ඒ තරමට ඉදිලා දැන් මම කනවාද ඔයාලට වෙනවද අතන දින හෙන්න ගෙඩි ගියා ඔය මම කඩන් එන්නේ ඒක නියමයි ආ අදියුනේ මේකනේ අන්න හරි කිව් එකම කැඩුවා පට්ටම රතුයි ගයිස් ඒක ඒක ආහෙම මේ සතෙකුත් කාලා ඒ තරම්ම හොඳයි ඉදිලා මං අල්ලපු ගමන්ම ආවත්තට හැබැයි මාර කොල්ලියා මාර ෆ්‍රෙෂ් අපේ ගස්ස කඩු දිනවද ඔව් නෑ නෑ බෙරි මේ තියෙන ගයිස් බෙරි අපි බෙරි කන්න පුළුවන් ඔහොම ගැඩුවා මෙහෙම කොටේ දාත්තා ලහයි මාර ෆ්‍රෙෂ් තිත්ත අම්බලා රතු මෙතෙන්ට හැබැයි ඉන්නවනම් අපි ආයේ බර්මින්හෑම් වල ඉඳලා අපේ යාළුවා එහෙම ආව නොටින්හෑම් ඉඳලා අපේ ගෙදරට
අපි ආ මෙහෙට යාළුවා කාරකින් තමයි ආවේ. කාර් ගන්න නැත්තම් එන්න අමාරු ඇත්තටම. මොකද බස් එහෙම නැහැ මේ පැත්තට මං හිතන්නේ මොකද අපි බස් එකක් දැක්කෙම නැහැ. යාළුවා කාරකින් තමයි ආවේ. මේ ඇපල් කඩන්න බකි මගේ අක්කට දාන්න කඩන්න. යාළුවලා අර ඇපල් ගන්නවා අපි මෙහෙ ඇපල් ගන්නවා. හොඳ ගෙඩි කඩා ගන්න. අත්තනම රහයි මොකද මං ඇපල් කන්න ඉතර ආස නැහැ. බට් මේ මාරම රහක් තියන්නේ එතන ෆ්‍රෙෂ්. ඉතින් ගහෙන් කඩලා කන්න ඇපල්. ලංකාවේ ජම්බෝ කඩලා කනවා වගේ ඇපල් කඩලා කනවා. සුපිරි. ඉතින් හැබැයි හොදන්න ඕනේ. මම නම් හොදන්නේ නැතුවම කන්නේ. පට්ට හරියට සුපිරි නේ? පට්ට. ඒ කියන්නේ ඇපල් කන්න අසීතු නැත්තන. ඒ අපි මේ බාස්කට් එක ගත්තේ ඒකට කඩන්න පුළුවන්. ඒගොල්ලෝ ඒකට අපි දුන්නාන් පස්සේ කිරලා තමයි ගාන කියන්නේ. එහෙම තමයි කිව්වේ. බලමු ගිහිල්ලා කොහොමද කියලා. කඩලා ඉවරනන් පස්සේ. අද ගයිස් පළතුරු මොකන්නේ? දවල්වල පළතුරු. බ්ලැක්බෙරිද? බ්ලූබෙරි නේද? නෑ අර බ්ලැක්බෙරි එක නෑ ඕකට කියන්නේ බ්‍රිටිෂ් බෙරි කියලා. අපි අර කැලේ ගිහිල්ලා මේ ළඟදී කෑවා. සුපිරි. බල කතා මොනවා ගියා. ටෙස්කෝෙන් ගන්න ගියද පවුන් එකමාරක් දෙයක් විතර එනෝනේ. සත්තු බලාගෙන කටේ දාගන්නේ. මේ දැන් දෙකක් අතර දෙකේම සත්තු. එන්න ලොකු බෙරි තියෙන විතරක්. ඉතින් guys අලුත් පළතුරක් හම්බුණා. අපි දන්නේ නැහැ කවුරුත් දන්නේ නැහැ මේක මොකක්ද කියලා. දන්න කෙනෙක් ඉන්නා නම් පොඩ්ඩක් මේ අපිට කියන්න මොනවද කියලා. මේ තියෙන ගෙඩිය. තව ලොකු වෙනවද කොහොමද දන්නේ විස්තරේ. මට නෙල්ලි මේවකුත් වෙනවා නිකන් තිත්තයි ඇබුලයි වගේ. අනේ ඒව නම් වැටෙන්නෙත් නැහැ එන හයිය. කවුරු හරි දන්නවනම් කියන්නකෝ මේ UK ඉන්න හරි යුරෝප් රටක ඉන්න හරි මේ මොනවද කියලා මේ ගෙඩි. අපි දන්නේ නැහැ. තමයි ඉතින්. මේ ඉතින් මේ UK වල හොඳ ඉතින් හම්බ කරලා කොහේ හරි ගිහිල්ලා චිල් එකක් දාලා කාලා බිල ඉන්න පුළුවන් ඉතින් වැඩ කරන්න ඕනේ. නැත්නම් සල්ලි නැහැ නේ මේ මොකද විස්තර ඉතින්. ලංකාව වගේ නෙවෙයි සරලන පටියක් දෙන හැම වණ්ඩම කාලා වේලා ගියක් හරි තුරුත් කරලා ඉතින් කොහේ හරි ගිහිල්ලා එන්ජොයි පාරක් දාලා ඉන්න පුළුවන් ඉතින්. මේ බබා එන ෆොටෝ ටික ගහන්න මෙයාලා කැමරාවේ. අපේ යාර කවර දාන්න. බබා අඩ ගහන ෆොටෝ ගන්න ඉතින්. බබා එනවා. ඇපල් ටික උස්සන්න තව ටිකක්. ගොඩාක් ඕනේ නැහැ. ලහිරුක එක පේන්නේ නැහැ එච්චර. එහාට පාර වෙලා තියෙනවා. ඇපල් ටික පහළට පෙන්න අන් රයිට් උට්ට. ඇපල් නෑ. පෙන්නන හසික හැම වින්න ඉන්නේ. මේක ඇවිල්ලා නෝමල් එක. හරිද? හරි ෆුල් එක. දෙකට දාලා ගියවන්න. හොඳයි සර්. ඔමින්ද? අද කියන්නේ කයි ළමයෝ. ආයි ගහන්න සතිය උඩ. අද උඩ නුමයි පෙන්නුවා. ඔව් ලාස් ඒ විදිහටම ගන්න සතිය ක්ලාස් එකට වැඩ. ඕකේ. හරි. කියන්නේ උඩ ගිහිල්ලානේ හරි. නික රැන්ඩම්. සංගක් කොනද? සංගක් කොනද? රැන්ඩම් ඉන්න. සංග්ලාස් එකක් කොනද? තපන් යකෝ රැන්ඩම්. ඔය කන්නඩි ගන්නවා වගේ ඉන්න. මොකද හදනවා වගේ. දැන් ලිප් කිස් නම් දෙන්න යන්න බෑ. දැන් නම් ඉතින් අන්න එහෙම නිකන් ඔයාලා ඒකෙන් තෝර ගන්න ඕකේ. ගන්න රැන්ඩම්. මම එක එක ෂොට්ස් ගන්නම්. ඒකෙන් මේ කිස් කරන එකක් ගහන්න. මේක තුනම කියන්නේ. ආකවලා ගන්න. මම ආකොලා ගන්නවත් බෑ. අපි මේ හැදෙන ළමයි. ඔමින් අරු කිව්ව ගමන් ඌ දෙන්න බලන් ඉන්නේ. එන්නේ බා මං එන්න කලබලේනේ තියෙන්නේ. පිටි වැඩි කොල්ලෝ කිස් කරන්න. කලබලේ. ඒක හාප් එකක් ගන්න. මම එක දිගට ගන්නවා ඕන එකට තවර ගන්න. ඔක්කොම ගන්නවා මං ඉන්නේ. එන්නේ කලබලේ. මට hina යනවා යකෝ ලයිරෝ hina වෙනවනේ. ඕහො ඉන්නේ නේද? කලබලේනේ. අපි ඉතින් තව ඇපල් ගෙඩියක් කඩන්න බලමු හොඳ කන්න. දැන් කන්න ඕනේ එකක් දැන් කන්න. ගොඩක් ඇපල් තියෙනවා දැන් ඒ කියන්නේ නැති වුනහම ඕන එකක් තියෙනකොට හොඳම එකක් තෝරගන්න ඕනේ guys. මේ ගෙඩියක් හොඳයි. රතුම් පාඩේ පැත්ත. උබිරිය. ගෲප් ෆොටෝ එකක් ගන්න හදන්නේ අපි. මේ මම වීඩියෝ එකක් කරනවා. මම මෙහෙම ඉන්නවා. ඔය ඇවිල්ලා මගේ මේ පැත්තේ මොන උදාලුම් එකක් දෙන්න. දෙල්ලඩ කිස් එකක් දෙන්න. යන්න පස්සට. අර යන්න. දැන් එන්න.
ඉතින් guys තව ගෙඩියක් කන ගමන් ඉන්න ඇපල්. ඇපල් කාලා. බෙරි ගෑවා දැන් ඇපල් ගෑවා අපි යනවා තව මොනවා හරි ගන්න. තා මොනවද පළතුරු දෙන්නේ මේකේ? මම දැක්ක වට්ටක්ක දෙනවා එළවලු. ස්ට්‍රෝබෙරි කඩන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි දෙනවා. ගියොත් අපි වෙන්නන්නම්. කොහොමද කියලා ඒක විස්තරේ. මේ පැත්තේ මේ වට්ටක්ක දෙන්නේ. එතන එහා පැත්තේ. බලමු ගිහිල්ලා. ඒ පාම් එකෙන් අවශ්‍ය කෙනෙක් ඕන නම් විස්තර දැනගන්න ඩීටේල්ස් දැනගන්න. ඉතින් මේ මැසේජ් එකක් දාන්න. අපි දෙන්න විස්තර ටික පෝස්ට් කෝඩ් එක කොහෙද තියෙන්නේ කින්ද මන්ද කියලා මේ ඉතින් මේ ඔබ තමයි විස්තරේ. තර මරු ඉතින් හොඳ අත්දැකීමක් ඉතින් ලංකාවේ ගන්න බැරි එක්ස්පීරියන්ස් එකක්. ඕන කෙනෙක්ට ඇවිල්ලා ඉතින් ඇපල් ටිකක් කාලා පික් කරලා යන්න පුළුවන් ඉතින්. ඔහොම තමයි අපේ නෝනා ටික්ටොක් කරන්නේ ඉතින්. ඇපල් ගස් දෙක මැද්දේ ටික්ටොක් කරන්නේ. තියෙන සැප. ඉතින් guys වයින්නවා සැරටම. නෝම තමයි සීන් එක. පට්ටම සැරට වයින්නවා. ජකට් දාගෙන ඉන්නේ දෙන්නම. දැන් යන්න වෙනවා අපි මේ වලට ගෙවලා බලනවා අනිත් තැනට යන්න පුළුවන්ද කියලා. ගිහිල්ලා බලමු ඉතින් කොහොම වෙද්දන්නේ විස්තරේ. නැත්තම් අනිත් තැන බලනවා නැත්තම් එහෙම අපි ගෙදරට යනවා. මේව ගෙවල ඉවරලා. ඉතින් guys අපි මේ දැන් මේ අපල් වලට ගෙවන්න යන්නේ. මර අනුව තමයි ඒගොල්ලෝ ගාන චාර්ජ් කරන්නේ. බලමු කොහොමද කියලා විස්තරේ. ප්‍රශ්න දෙන්න අපි මොකද ගන්න ඉතින්. That's 40p, thank you. By pass. Yeah. It's very little now, yes, yeah, it's the end of the season now, so yeah, if you want to get in this rain, yeah, go for it, but it's not very nice now, is it? I just want to see where is that? Yeah, so if you go to this tunnel here on your left, you see a white board, there's some strawberries in there. Okay. Ravi, where in Harada? Yamma. Gilly strawberry ballen nan. යමු. අපල් වලට පේ කරා. දැන් අපි යනවා මේ අපි මෙතන මේ රිසෙප්ෂන් එකේ ඉපු එක්කන එක්ස්ප්ලেইন කරේ මේ ස්ට්‍රෝබෙරි තියනවලු ස්ට්‍රෝබෙරි තිබ්බට එහෙන පොඩ්ඩයිලු දෙන්නේ. ඉතින් වැස්සේ හරි වයින්නවා අම්බාන්න බස් කීලා බලන කරන් දෙන්නේ. ඉතින් guys දැන් මේ ස්ට්‍රෝබෙරි මේවකට ඇවිල්ලා දෙන්නේ හරි අමාරුවෙන් වීඩියෝ ටික ගන්න මේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා මේ වහිනවා පට්ට විදියට. යාළුවෝ දෙන්න කාර් එකට ගියා මොකද අමාරුයි මේ තරමට. මේ අපි ආවි ස්ට්‍රෝබෙරි සීසන් එකේ අන්තිම ටික ෆස්ට් ටයිම් ආවෙත්. ස්ට්‍රෝබෙරි නැහැ මේ ඉතින් චූටි ඒවා දැන් තියෙන්නේ. චූටි ඒව දෙන්නේ. බලමු මේක නම් තෙමෙන අඩු ඇතුළ. ඔව් මේ බලන්න මේ තියෙනවා ස්ට්‍රෝබෙරි. ඒ කියන්නේ පැහිලා නැහැ ටිකනේ. මම ඔව් නෑ පැහිච්ච ටික ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ අපි ඇවිල්ලා දින අන්තිම සීසන් එකේ අන්තිම ටිකේනේ. ඔයගොල්ලන්ට පේනවායි කියලා මම හිතනවා මේ බොදවලා දන්නේ නැහැ කැමරා එකට වතුර වැටෙන නිසා. ගිහිල්ලා බලමු මේ පැත්තේ. කොහොමද තමයි ගෙඩි දෙන්නේ. ගෙඩි තියෙන ඒවා නම් එච්චර හරි නැහැ. මොකද මේ නෑ අඩුම කන්නවත් ගෙඩියක් නැහැ. අන්න ඔහොම එකක් තියෙනවා. එකක් කාලා බලමු පොඩ්ඩක්. මෙන්න මේ පැත්තේ තියෙනවා ටික. මේ පැත්තේ කෑල්ල තියෙනවා. රහයි. මරු. මාර රහයි. පාට්ටම රහයි. Hi guys. දැන් ඉන්නේ ස්ට්‍රෝබෙරි ඉතින් මේ ෆාම් එක ඇතුලේ. වීඩියෝ එක පොඩ්ඩක් ගන්න පුළුවන් වුණා. වහල කවර් නිසා මේ තෙමෙන්නේ නැහැ පොඩ්ඩක් ඇතුළ. වෙලා දෙන්නේ හැබැයි අපි ආපු කාලේ හර නැහැ පොඩ්ඩක් මේගොල්ලෝ ස්ට්‍රෝබෙරි කියන්නේ ඔක්කොම කඩලා තියෙන්නේ. එක ගෙඩියක් දෙකක් වගේ තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. පේන්නවත් නැහැ හරියට ස්ට්‍රෝබෙරි. මේ තමයි ස්ට්‍රෝබෙරි ගහ. අපි බලමු ස්ට්‍රෝබෙරි තෙපි ගෙඩියක් තිබුණොත් කාලා බලන්න. මෙතන එකක් තියෙනවා ඕන්න. ඒක එච්චරම හරි නැහැ හැබැයි. මෙන්න මෙතන ගෙඩියක් තියෙනවා. ඒක නම් හොඳයි. ඒකත් හොඳ ගුවට හොඳම නැහැ. බලමු හොඳ ගෙඩියක්. මේවත් ලායි තාම. තියෙන ඒවා ලායි. හොඳ ඒවා ඒකට කඩලා තියෙන්නේ. අපි බලමු ගෙඩියක් හම්බුනොත් කොහොමද රස කියලා මේ කඩලා බලලා කාලා ගිහලා බලමු තව ඉස්සරහට. රිසෙප්ෂන් එකෙන් කිව්වේ මේ හරිම අඩුයිලු මේ කාලට මෙහි ෆාම් එකේ මේ ස්ට්‍රෝබෙරි ඕන්නම් අපිට යන්නේ කිව්වා ගිහිල්ලා බලන්නේ කිව්වා. ඉතින් අපි ආව බලන්න මොකද අපි ෆස්ට් ටයිම් ආවෙත්
ස්ට්‍රෝබෙරි ෆාම් එකක් බලන්න අපිට එන්න බැරුණා මීට කලින්. මේකදී උනා හොඳට මිදිලා එනවා රහයි ගයිස්. මෙහෙම ඉතින් ෆ්‍රෙෂ් එකේ ස්ට්‍රෝබෙරි ටිකක් පළතුරු ටිකක් කන්න හම්බෙන එක ඇත්තටම පෙරපින මාර වාසනාවක්. මේ බලමු ගිහිල්ලා අපි. ඔහොම තමයි තියෙන්නේ ෆාම් එක. මේ දිගටම තියෙනවා. එහා පැත්තේ වලක් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් තියෙනවා. එන්න ගයිස් ලොකුම ගෙඩියක් හම්බුණා. හැබැයි ඒක කැඩිලා තිබ්බේ. ඒක නිසා මම ඒක කන්නේ නැහැ. මොකද දන්නේ නැහැ කැඩලා තියෙන්නේ. ඒක මම හොම්ම බිමට දානවා. මෙහි සමාලාට තියෙන මණිකේ නෙක ගෙඩියක් කැඩුවා. මේවා මාලි මේ ලා වුණත් රහයි. මාර ෆ්‍රෙෂ්. මේ බලන්න. උතරම් මාර රහයි. ඇබුල එහෙම ගොඩක් අඩුයි. සුපිරිනේ. පට් රහයි. මේ වගේ ෆ්‍රෙෂ් එකට කන්න හම්බෙන එකත් හරි ලොකු දෙයක් ඉතින්නේ. එම කාට හම්බෙන්නේ නැහැ ලේසි. මෙන්න ෆ්‍රෙෂ් එකක් කැඩුවා. ඒවත් සමහරලා. ඒ කියන්නේ ඉදිච්චේව කඩලා ඇතිනේ. ඈ ඉදිච්ච සෙට් එකනේ. මරුනේ. සුපිරි. පට් රහයි කඩෙන් ගන්න ඒවල වඩා මාර කොල්ඩි. බඩ මේ දෙන්න ආපු නිසා කවරයක් හම්බුණා. මම ඉතින් වැස්ස පෑවුවා මාළි. අපි එනා හොම්මයමු ඉතින් ඔහොම තමයි ස්ට්‍රෝබෙරි ගස් ටික තියෙන්නේ. මේ ඔක්කොම ස්ට්‍රෝබෙරි තියෙන ඒවනේ. ඔව් අර එහා පැත්තේ තියෙන ගොඩක් දේවල් තියෙනවා. අපි ගිහිල්ලා බලමු ඕන්නම් ඒ පැත්තට කොහොමද කියලා විස්තරේ සමහරලාට ඒ පැත්තේ තියෙන්න පුළුවන්. සමහරලාට ඒ පැත්තේ තියෙන්න පුළුවන්. අපි ඉතින් ගිහිල්ලා බලමු කොහොමද කියලා. ලස්සනයි නේ? guys. ලස්සන දින ස්ට්‍රෝබෙරි. සුපිරි. රස බෑවුවා. වාසනාවන්තයි. අපිට අනිත් එකකට යන්න පුළුවන්. ගිහිල්ලා බලමු ඉතින් මෙහෙම. Oh my guys. මෙතන දින ගොඩක්. වල්ලක් තියෙනවා. අපිට දින ගොඩක්. කවුරුත් දැකලා නැහැ. එහෙනම් guys ඔන්න ස්ට්‍රෝබෙරි ගසුත් පෙන්නුවා අපි. එහෙනම් අපි යනවා ගෙවල් බලා.